දිනපතා භෝජනය. අද දින අපගේ දිනපතා භෝජනය මෙනෙහි කිරීම සඳහා බයිබල් කියවීම. ශුද්ධ බයිබලයේ යෙසායා පොතේ 44 වන පරිච්ඡේදයේ 21 වන පදයේ සිට 25 වන පදය දක්වා. සමිදානන් වහන්සේ මෙසේ වදාරනසේක. යාකොබ් වංශයෙනි, ඊශ්‍රායෙල් වරුනි, මේ දේවල් සිහි කරන්න. නුඹලා මාගේ සේවකයා බව මතක තබා ගන්න. මා නුඹලා මැව්වේ මාගේ සේවකයා වන පිණිසය. කිසි කලෙක මම නුඹලා අමතක නොකරන්නෙමි. මම නුඹලාගේ වැරදි වලාකුලක් මෙන්ද නුඹලාගේ පව් මීදුමක් මෙන්ද පහ කර දැමුවෙමි. නුඹලා ගලවන දෙවිඳුන් මාවන බැවින් මා වෙත හැරී එන්න. ස්වර්ගයෙනි, ගී ගයන්න. පොළවේ ගැඹුරු තැන් හඬ නගන්න. කඳුද වනයද එහි සියලු දේද ප්‍රීති ශබ්ද නගන්න. මන්ද සමිදානෝ ඊශ්‍රායෙල් නම් සිය සෙනග ගලවාගෙන සිය මහිමතාව ප්‍රකාශ කළසේක. නුඹේ මැවුම්කාරයාත් ගැලුම්කාරයාත් වන සමිදානෝ මමය. සියල්ලේ මැවුම්කාරයණන් වන සමිදානෝ මමය. අහස විදහා මැව්වේත් මමය. මා පොළොව මැව් විට කිසිවෙකුගේ උදව්වක් මට උවමනා නොවිය. ශාස්ත්‍රකාරයන් මෝඩයන් කරවන්නේත් පේන කියන්නන් උමතු කරවන්නේත් මමය. පණ්ඩිතයන්ගේ වදන් ප්‍රතික්ෂේප කරන්නේත් ඔවුන්ගේ දැනුම මෝඩකම බව පෙන්වා දෙන්නේත් මමය. බලාපොරොත්තුවක් නැති දේවල්. අද දින අපගේ දිනපතා භෝජනය මෙනෙහි කිරීම ලියන ලද්දේ ටිම් ගුස්ටාෆ්සන් විසිනි. ඒමී සහ ඇලන් තම ලදරු දියණිය ජෙම්ගේ තත්ත්වය බලාපොරොත්තුවක් නැති දෙයක් ලෙස පෙනුණා. ට්‍රයිසෝම් 18 යනුවෙන් හැඳින්වෙන රෝගයත් සමග ඉපදුණු ඇය දින හෝ සති කිහිපයකින් මිය යනු ඇතැයි බලාපොරොත්තු වුණා. වෛද්‍යවරයා පැවසුවේ ඇයට ප්‍රතිකාර කිරීමෙන් පළක් නැහැ කියලයි. නමුත් ඇයගේ මව පැවසුවේ ඇය ගැන මට විශාල සිහිනයක් තියෙනවා කියයි. ඔහු ජෙම්ව නිවසට ගෙන ගොස් ඇයට ප්‍රේම කළා සහ ඔවුන් යාඥා කළා. අවුරුදු 6කට පසුව හමු විශාල ගෙඩියක් ඉවත් කිරීම සඳහා ජෙම්ට ශල්‍ය කර්මයක් කිරීමට අවශ්‍ය වුණා. එවිට ඒ වෛද්‍යවරයාම ඇතුල් වුණා. මම දන්නවා ඔබ සිතන්නේ කුමක්ද කියා. නමුත් මම ඔබගෙන් දෙවැනි අවස්ථාවක් ඉල්ලා සිටිනවා කියා වෛද්‍යවරයා පැවසුවා. ජෙම් ගැන ඔහු තුල තිබූ අදහස වැරදි බව වෛද්‍යවරයා පිළිගත්තා. මිදීමේ අවස්ථාවක් මට ලබා දෙන්න ඔහු පැවසුවා. ඒ නිසා ඇලන්ට එම වෛද්‍යවරයාව ප්‍රතික්ෂේප කිරීමට අවස්ථාව තිබුණා. නමුත් දෙවියන් වහන්සේගේ සමාවේ බලය ගැන ඔවුන් තේරුම් ගත්තා. පරණ ගිවිසුමේ අනාගත වක්තෘවරු බොහෝ විට දෙවියන් වහන්සේගේ විනිශ්චය පණිවිඩයක් ගෙන ගියා. නමුත් එම පණිවිඩය පුරා දෙවියන් වහන්සේගේ ප්‍රේමය, සමාව සහ මිදීම ගෙතී තිබුණා. යෙසායා ජුදාගේ පාප පෙන්නුවා. නමුත් ක්ෂණිකව අවධානය වෙනස් කරනවා. දෙවියන් වහන්සේගේ වචන කතා කරමින් ඔහු කීවේ නුඹලා ගලවන දෙවිඳුන් මාවන බැවින් මා වෙත හැරී එන්න කියලයි. උන්වහන්සේගේ සෙනග අත්හැර දැමීමට දෙවියන් වහන්සේගේ චරිත ගුණාංග ඉඩ දෙන්නේ නැහැ. මා නුඹලා මැව්වේ මාගේ සේවකයා වන පිණිසය. කිසි කලක මම නුඹලා අමතක නොකරන්නෙමි. ස්වර්ගයෙනි, ගී ගයන්න. මන්ද සමිදානෝ ඊශ්‍රායෙල් නම් සිය සෙනග ගලවාගෙන සිය මහිමතාව ප්‍රකාශ කළසේක යනුවෙන් ඒ කොටස අවසන් වන්නේ. ජෙම්ගේ ශල්‍ය කර්මය සිදු කෙරුණා. හාස්කම වෛද්‍යවරයා පැවසුවා. යාඥාවේ බලය අප මුදව ගන්නා දෙවියන් වහන්සේගේ බලයයි. අපි යාඥා කරමු. ස්වර්ගීය පියාණනි, මට ආපසු එන්නේයි කියන දෙවියන් වහන්සේ වූ නිසා ඔබ වහන්සේට ස්තුතියි. ආමේන්. ඔබ
දන්නා බලාපොරොත්තු රහිත අය කවුද? ඔබගේ ජීවිතේ දෙවියන් වහන්සේගේ මිදීමේ ක්‍රියා ඔබ දැක ඇත්තේ කෙසේද? අද දින අපගේ දිනපතා භෝජනය මෙනෙහි කිරීම ඔබට ආශිර්වාදයක් වූවා නම් මේ ගැන අන් අයටද පවසන්න. හෙට දිනයේදීත් අප සමග එකතු වන්න කියා අපි ඔබට ආරාධනා කරමු. ඔබට ජේසු පිහිටයි.